අද අප ඉගෙන ගන්න යන්නේ 8 වන ශ්‍රේණියේ 18 වන පාඩම ප්‍රතිශත පිළිබඳව. මෙම පාඩම කොටස් 4කින් සමන්විත වෙනවා. එහි පළවෙනි කොටස දැක්වෙනවා. අපි මුලින්ම බලමු ප්‍රතිශතයක් කියන්නේ මොකක්ද කියලා. මෙහි දැක්වෙන සමචතුරස්‍රය ඒකකයක් ලෙස සලකන්න පුළුවන්. එය සමාන කොටස් 100කට බෙදලා තියෙනවා. එවිට A මගින් දක්වා ඇත්තේ 100න් එකක්. B මගින් දක්වා ඇත්තේ 100න් 4ක්. C මගින් දක්වා ඇත්තේ 100න් 10ක්. D මගින් දක්වා ඇත්තේ 100න් 12ක්. E මගින් දක්වා ඇත්තේ 100න් 24ක්. මෙලෙස හරය 100 වන භාගයක් ප්‍රතිශතයක් ලෙස හඳුන්වනවා. එවිට A මගින් දක්වා ඇති ප්‍රතිශතය 100ට 1ක්. B මගින් දක්වා ඇති ප්‍රතිශතය 100ට 4ක්. C මගින් දක්වා ඇති ප්‍රතිශතය 100ට 10ක්. D මගින් දක්වා ඇති ප්‍රතිශතය 100ට 12ක්. E මගින් දක්වා ඇති ප්‍රතිශතය 100ට 24ක්. මෙහි ප්‍රතිශත ලකුණෙන් 100න් 1 කියන භාගය ප්‍රකාශ වෙනවා. මෙලෙසම හරය 100 වූ භාග ප්‍රතිශත ලෙස දක්වන ආකාරය බලමු. 100න් 37 100ට 37යි. 100න් 99 100ට 99යි. 100න් 100 100ට 100යි. 100න් 105 100ට 105යි. 100න් 4.5 100ට 4.5යි. 100න් 6.7 100ට 6.7යි. 100න් 3.5 100ට 3.5යි. 100න් 5යි 4න් 3 100ට 5යි 4න් 3 ආදී ලෙස හරය 100 වූ භාග ප්‍රතිශත ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් අපි බලමු භාගයක් ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ කොහොමද කියලා. මෙහි දැක්වෙන්නේ රූපයකින් 4න් එකක් පාට කරලා තිබෙන අවස්ථාවක්. එම රූපය නැවත අපි සමාන කොටස් 100කට බෙදමු. එවිට 4න් 1 කියන්නේ 100න් 25ක්. එවිට 4න් 1ට 100න් 25 සමාන වෙනවා. එනම් 100න් 25ක් කියන්නේ ප්‍රතිශතයක් ලෙස 100ට 25ක්. මෙහි දැක්වෙන රූපයෙහි 5න් 3ක් පාට කරලා තියෙනවා. දැන් අපි මේ සම්පූර්ණ රූපය සමාන කොටස් 100කට බෙදමු. එවිට පාට කරලා තිබෙන කොටස 100න් 60ක්. එනම් 5න් 3 කියන්නේ 100න් 60ක්. එවිට ප්‍රතිශතයක් ලෙස දක්වූ විට පාට කරලා තියෙන කොටස 100ට 60ක් වෙනවා. මෙම පාඩමේදී භාග සුළු කිරීම පිළිබඳ දැනුම භාවිතයට ගැනීමට අවශ්‍ය වෙනවා. එනිසා 7 වන ශ්‍රේණියේ සහ 8 වන ශ්‍රේණියේදී ඉගෙනගත් භාග පිළිබඳ දැනුම නැවත මතක් කර ගැනීමට අවශ්‍ය වෙනවා.
දැන් අපි බලමු හරය 100 නොවූ භාගයක් ප්‍රතිශතයක් කරන්නේ කොහොමද කියලා. මෙහිදී ක්‍රම දෙකක් භාවිතා කරනවා. පළවෙනි ක්‍රමය ලෙස භාගයට තුල්‍ය වූ හරය 100 වූ භාගයක් ලියා ගැනීම. 4න් 1. 4න් 1හි 4 100 කර ගැනීම සඳහා 25න් ගුණ කරනවා. එවිට එකත් 25න් ගුණ කරනවා. දැන් අපිට ලැබෙනවා 100න් 25 කියන හරය 100 වූ භාගය. දැන් එය අපට ප්‍රතිශතයක් ලෙස ලියන්න පුළුවන් 100ට 25යි. 5න් 3. 5න් 3හි හරය 100 කර ගැනීම සඳහා 20න් ගුණ කරනවා. එවිට 3ත් ගුණ කරනවා 20න්. දැන් අපිට ලැබෙනවා 100න් 60ක්. එනම් ප්‍රතිශතය 160යි. 2න් 5. 2න් 5හි හරය 100 කර ගැනීම සඳහා 50න් ගුණ කරනවා. එවිට 5ත් ගුණ කරනවා 50න්. දැන් අපිට ලැබෙනවා 100න් 250. එනම් ප්‍රතිශතය 100ට 250යි. මෙහිදී අපිට පේනවා ප්‍රතිශතය 100ට වඩා වැඩි අගයක් ලැබෙන බව. එලෙස ලැබෙන්නේ මෙහිදී ඇති භාගය විෂම භාගයක් වීම නිසා. දැන් අපි බලමු දෙවන ක්‍රමය. එනම් දීලා තියෙන භාගය 100ට 100න් ගුණ කිරීම. මෙම ක්‍රමය තරමක් පහසු ක්‍රමයක් විදියට සලකන්න පුළුවන්. මේ අපි 7 ශ්‍රේණියේදී සරලව ඉගෙනගෙන තියෙනවා. 4න් 1. 4න් 1 100ට 100න් ගුණ කරමු. මෙන්න මේ අවස්ථාවේදී අපි 8 පන්තියේදී ඉගෙන ගත්ත භාග ගුණ කිරීම පිළිබඳ දැනුම අවශ්‍ය වෙනවා. මෙහිදී 4 සහ 100 4න් බෙදී යනවා. එවිට ලැබෙන පිළිතුර 25. එවිට මෙහි ලැබෙන ප්‍රතිශතය 100ට 25ක් කියලා කියන්න පුළුවන්. දැන් බලමු 5න් 3. 5න් 3 100ට 100න් ගුණ කිරීමෙන් සුළු කිරීම වලින් පස්සේ අපිට ලැබෙනවා 160. ඒ වගේම 2න් 5 100ට 100න් ගුණ කිරීමෙන් පිළිතුරට 250ක් ලැබෙනවා. දැන් අපි භාග ප්‍රතිශත කරන තවත් ගැටලු කිහිපයක් බලමු. මෙහි වම් පස දක්වා ඇත්තේ හරය 100 කිරීමෙන් භාග ප්‍රතිශත කරන ආකාරය. මෙහි පූර්ණ සංඛ්‍යාවක් ප්‍රතිශත කරන ආකාරයද පෙන්වා තියෙනවා. දකුණු පස ඇත්තේ 100ට 100න් ගුණ කිරීමෙන් භාග ප්‍රතිශත කරන ආකාරය. ඉහත ගැන්වූ පරිදි මෙම ගැටලුද සුළු ගන්න. මෙහි පෙන්눔 කරන්නේ මිශ්‍ර සංඛ්‍යා ප්‍රතිශත කරන ආකාරය. එහිදී පළමුව මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් ලෙස හරවා එය ප්‍රතිශතයක් බවට හැරවිය හැකියි. වම් පස හරය 100 කිරීමෙන් ප්‍රතිශත කරන ආකාරයත් දකුණු පස 100ට 100න් ගුණ කිරීමෙන් මිශ්‍ර සංඛ්‍යාව ප්‍රතිශත කරන ආකාරයත් දැක්වෙනවා. මෙහිදී වැදගත් වන්නේ මිශ්‍ර සංඛ්‍යාව පළමුව විෂම භාගයක් කර ගැනීමයි. මෙහිදී 3න් 2 කියන භාගයෙහි හරය පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් 100 බවට පත් කර ගැනීමට අපහසු නිසා 3න් 2 ප්‍රතිශතයක් කිරීම සඳහා 100ට 100න් ගුණ කරනවා. එවිට හරය සහ ලවෙහි සුළු කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එම නිසා 2 100න් ගුණ කිරීමෙන් 200 ලැබෙනවා. 200 3න් බෙදූ විට ලැබෙන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් 66යි 3න් 2. එම නිසා
3න් 2 කියන භාගය ප්‍රතිශතයක් ලෙස ලිව්වහම අපිට ලැබෙන්නේ 66යි 3න් 2. 7න් 4 මෙලෙසම 100%න් ගුණ කිරීමෙන් සුළුවීමක් සිද්ධ නොවන නිසා 400 බෙදීම 7 ලෙස ලැබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස ලැබෙන්නේ මිශ්‍ර සංඛ්‍යාවක්. එනම් 100ට 57යි 7න් 1යි. 6න් 1 100%න් ගුණ කරාම 6 සහ 100 දෙකෙන් බෙදෙනවා. එවිට අපිට ලැබෙනවා 50 බෙදීම 3ක්. 50 බෙදීම 3 කියන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් ලැබෙන්නේ 16යි 3න් 2. එවිට අපිට ලැබෙන ප්‍රතිශතය වන්නේ 100ට 16යි 3න් 2. 8න් 3 ප්‍රතිශතයක් කරන්න අපි 100%න් ගුණ කරනවා. එවිට 8 සහ 100 සුළු වෙනවා 4න්. අවසානයේ සුළු වෙලා එනවා 75 බෙදීම 2. එයත් අවසානයේ මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස ලිව්වහම එන්නේ 37යි 2න් 1. එම නිසා 8න් 3 කියන්නේ ප්‍රතිශතයක් විදියට 37යි 2න් 1. 1යි 3න් 2. 1යි 3න් 2 කියන්නේ මිශ්‍ර සංඛ්‍යාවක්. එය පළමුව විෂම භාගයක් කරගන්නවා. එවිට ලැබෙනවා 3න් 5ක්. දැන් එය ප්‍රතිශතයක් කරන්න 100%න් ගුණ කරනවා. එවිට ලැබෙනවා 500 බෙදීම 3ක්. 500 බෙදීම 3 කියන්නේ නැවතත් ලැබෙන මිශ්‍ර සංඛ්‍යාවක් 166යි 3න් 2. එම නිසා 1යි 3න් 2 ප්‍රතිශතයක් ලෙස ලිව්වහම ලැබෙනවා 166යි 3න් 2. 1යි 7න් 2. එයත් මිශ්‍ර සංඛ්‍යාවක්. එය නැවත විෂම භාගයක් කරගන්නවා. එවිට ලැබෙනවා 7න් 9ක්. 7න් 9 100%න් ගුණ කරාම ලැබෙනවා 900 බෙදීම 7ක්. එය සුළු කර විට ලැබෙනවා 128යි 7න් 4ක්. එම නිසා 1යි 7න් 2 කියන්නේ 100ට 128යි 7න් 4. මෙහි දැක්වෙන්නේද මිශ්‍ර සංඛ්‍යා. ඒවා පළමුව විෂම භාග කරගන්නවා. ඉන්පසු සුළු කරලා ප්‍රතිශත විදියට ලියන්න පුළුවන්. එවිට 1යි 6න් 1 කියන්නේ අවසානයේ ලැබෙනවා ප්‍රතිශතයක් විදියට 100ට 116යි 3න් 2ක්. 1යි 8න් 3 ප්‍රතිශතයක් විදියට අවසානයේ අපිට ලැබෙනවා 100ට 137යි 2න් 1ක්.